පේන මානික නෑ. හරිද? නන්නක්ක ඉන්නවනේ අපි වැඩ ටික ටක් ගාලා කරගමු. ඉතින් මචං අද අපි පයින් යන්නේ මම මේ කියලා දෙන්න. හරි චුට්ටක් ඉන්න පොඩ්ඩක් පටන් ගත්තා මම දන්නේ නැත් චුට්ට ඩාම් වෙනවා ඩූම් වෙනවා. අර මොනා හරි බං. ඉතින් මචං අද අපි ප්ලේ කරන්න ගේම් එක තමයි ඉවිල්ලන්. ගොඩක් කට්ටිය මේක දන්නවා. හරිද? මං කියන්නේ මං කියලා දෙන්න ඕනේ නැහැ දන්නවා. මේ හතරෙන් ඒක අනිවාර්යෙන් මෙන්න මේ වැර් කැල්ල තියෙනවා. වැර් කැල්ලත් පියුස් ඇද්දි කියන මමවත් දන්නේ නැහැ. හැබැයි මම ඔකට කියන්නේ වැර් කැල්ල කියලා. ඒ කියලා අහන්න එපා මට ඕන එක තමයි මං කියන්නේ. හරිද? චං මෙතනත් කොස්ස නැහැ. දැන් කොස්ස තියෙන්නේ කොහෙද කියලා මං දන්නේ නැහැ. ලි වැඩේ නේ ඉතින්. කංචං මේ පැත්තේ චෙක් කරගමු කොස්ස තියනවද කියලා. කොස්ස ඕනේ අද මචං වැඩේට. හරිද? නක්කත් තියනවද කොහෙද අපිට ගන්න ඉතින් ප්ලේයන් යට. මෙතනින් අතින්ට තමයි යන්නේ වෙනම කතාවක් ඒක. නන්නක්ක පේන්නේ නනු නන්නක්ක ඉන්නවද? නන්නක්ක ගයිස් පේන්නේ නෑ. මෙතනින් આવොත් එමේ කෙලවෙනවා මට. හරිද? මේක දාගමු. මට මේ කොස්ස හොයාගන්න ඕනේ. හරිද? කොස්ස ඕනේ. කොස්ස නැත්තම් වැඩ බෑ. මේ වැඩ කරන්න බෑ. කොස්ස නැත්තම් කොස්ස කොහෙද තියෙන්නේ? ඒක ඉතින් මන් දන්නවද කියන්කෝ. නෑනේ. මන් දන්නේ නෑ. හරිද? අපි කොස්ස හොයාගමු ගැම්මට. මේ කබඩ් එකේ තියනවාද? ඒක කබඩ් එකේ ඉන්නේ හංගෙන් වගේනේ තියෙන්නේ. ඒවල බඩු දාන්න නැද්ද කොහෙද නන්නක්කා? පුදුම කෑ වුණා දෙන්න මෙතන. කොස්ස නෑ. කොස්ස හොයාගන්න ඕනේ. නන්නක්ක පේන්නේ නෑ මේ. ඉතින් මචං කොස්සක් නෑ නන්නක්ක පේන්නත් නෑ. මොනවා කරන්නද ඉතින්? ජීවිතේ ඇටි එහෙම තමයි. නන්නක්ක පේන්න මානික නෑ කියද්දි වෙනවා. මො දුටුවාද? දුටුලා දැකලා පිටුගමු. නන්නක්ක ඉතින් මාව දැක්කලා. අලි වැඩේ. ආ එහෙන් යන්නේ මම මෙහෙන් යනවා. චං ගම්මට ඇරලා මේ පැත්තේ කොස්ස තියනවා කියලා චෙක් පාරක් දාගන්න ඕනේ. හරිද? කොස්ස තියෙන්නේ කොහෙද කියලා මමවත් දන්නේ නැහැ. මේක නම් දෙවෙනි ප්‍රශ්නයක්. හරිද? මේක මේ තැන් වලින් මතුවෙන්න පුළුවන් කණුවගේ තියෙන හින්දා පට්ට ලේසි ගන්න එක. ඒක ලොක්ලු. මචං අපිට දැන් කොස්ස හොයාගන්න තමයි තියෙන්නේ. දැන් කොස්ස නෑ කියන් ඉන්න එපා. කොස් තියෙන්න ඕනේ නේද? මේ ඉස්කෝලේ කගේ. හරිද? නන්නක්කගේ ඉස්කෝලේ මේ තියෙන්නේ. මචං ඉතින් මචං කොස්ස නෑ. හරිද? දැන් ඉතින් මම කන්නද කියන්කෝ කොස්ස නෑ. අනේ බං පන්ති අතු ගන්න කොස්ස හොයද කොස්ස නෑ. ඉතින් මල පයින් නැද්ද කියන්කෝ. යක මෙන්න තවත් අලුත් පොට් එකක්. ඉතින් මචං මේ තියෙන්නේ නන්නක්කගේ ඉස්කෝලේ. පේනවනේ ඉස්කෝලේ කියලා ඔයාලට. අම්මට සිරි නන්නක්කාවා ෂොට් එක දුන්නා මේ. ඒක කතා ඕනේ අපිට. හරිද? මේ මෙතනින් දැන් රෙකෝඩර් එක කැච් වෙන්න බලනවා මේ. ඔය ටිකේ කුරුලිය වෙද්දි මගේ ෆෝන් එක චූටි ෆෝන් නැන්නේ. රෙකෝඩර් එක කැච් වෙන්න බලනවා. කැච් කියන්නේ අයින් වෙන්න බලනවා. හරිද? මේ මම මොනා කියවනවද මමවත් දන්නේ නැහැ. ඒක හින්දා වැඩි හිතන්න එපා. you know but thanks you everything කොස්ස නෑ. කොස් තියෙන තැන මන් දන්නේ නැහැ. හරිද? කොච්චර කොහෙද ඔය ඉන්නේ? කොස්ස අහස උඩ නෑ. අහස උඩ කොස්සක් තියෙන විදියක් නෑනේ. ඒක එහෙනම් මාර කොස්සක්. එන්න මේ කොස්ස නෑ පෙන්නේ. ICU කොස්ස. ICU කියන්නේ ගැණීනේ බා. ගැණි නෙමේ ග්‍රැනි. ඉතින් මචං ග්‍රැනි ගේම් ප්ලේ එකක් දෙන්න ඕනේ. ඒ මගුලක් තිර වෙනවා මගේ ෆෝන් එක. ගහන්න බෑනේ බලහන් ඉතින්. කරුමේනේ බා. ඉතින් මට ඔය හැමදාම කරුමේ පාත් වෙන්නේ අපේ පන්සලේ ඉන්න කරුණේ කියලා 100 කෙනෙක්. අන්න ඒකයි හරිද? අන්න ඒකයි නැතුම් වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඒ 100 දැන් වෙන රටකට යන්න ඉන්නේ. එතකොට නම් අපිට කරුමේනේ ගන්න. එතකොට වාසනාවක එනවලු. හරිද? වාසනාවක්කනේ මේ වාසනාවක් නේද? වාසනාව අක්ක කියලා හරියන්නේ නැන්ද කියලා ගරුත්වයක් දීලා කතා කරන්න ඕනේ. ඉතින් මචං දැන් අපිට වාසනාව නැන්දගෙන් හරි අක්කගෙන් හරි වැඩක් නැහැ. කරුණේ 100ගෙන් වැඩකුත් නැහැ. 100 නෙමේ මාමනේ මේ නැන්ද උනත් කමන්නේ අපිට වැඩක් නැහැ. ඕංගක ගරු කරලා කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. ඔයාලා මචං මම වගේ හැදෙන්න ඕනේ. හරිද? නන්නක්ක නෑනේ. මම නන්නක්ක වගේ හැදෙන්න එපා. නන්නක්ක එන ගොන් හරිද?
දැන් පණ දාගෙන හොයන්නේ කොස්ස. හරිද? කොස්ස හරි ක්‍රෝබාර් එක හරි හම්බුනොත් ගොඩ හරිද? ක්‍රෝබාර් එක හම්බුනොත් කිඹුලෙන් පයින්නවා. අපේ මොකද්ද මේ එක හම්බුනොත් ක්‍රෝබාර් එක නෙවෙයි බං. හරිම දුකයි මට. ක්‍රෝබාර් එක නෙමෙයි බං කොස්සේ. මම තිස්සම් පැටලෙනවා නන්නක්ක පේන්නේ නැහැ හොඳ වෙලාවට ඒක ලොක්. අනේ නන්නක්ක මට කොස්ත හොයලා දෙන්නකෝ. අපි උඩ තට්ටුව පැත්තට යන්න. උඩ තට්ටුව පැත්තේ කොස්ස තියෙන්න පුළුවන්. හරිද? වෙඩි ගන්න නන්නක් උඩට ගියානේ. ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නේ. කමන්නේ අපේ නන්නක්කා එන්ටිකේ මේ ටික හොඳට චෙක් කරගන්න පුළුවන් නන්නක්කා එන්ටිකට. හරිද? මට සිරි ඇයි මම බෙල් එකක් ගැහුවේ දුවපන්. මම හිතන්නේ බෙල් එකක්ද කොහෙද වැදුනේ. දැන් නන්නක්ක කඩාගෙන බිඳගෙන එයි. නන්නක්ක කඩාගෙන බිඳගෙන එනවා. නන්නක්කේ පින්නේ සීපියන් මට නන්නක්කඩව දුවපන්. බය කරනවනේ නන්නක් කෙවත් නම් බෑනි කරන්න. නන්නක්ක පේන්නේ නැහැ. මම මේ පොඩ්ඩක් සයිලන්ට් වුණා ගන්න බා. නන්නක්ක පේන්නේ නැහැ. නන්නක්ක මම හිතන්නේ පල්ලෙහාට යන්නේ නැති. අපි ඉන්න සීපි උඩට යමු. හරිද? තව පොඩ්ඩක් නන්නක්කෙන් කනවා නම් පේන්නම. ෆාදර් වෙන්නම නන්නක්කෙන් කනවා තව පොඩ්ඩක්. මේ මෙතන තියෙන්න පුළුවන්. මට සිරි. අර මෙතන තියෙනවා කියලා මම කලින් දැනන් හිටියේ නෑ. හරිද? ඒක නැත්තම් ඉතින් කලින් ගන්නවනේ. දැන් නන්නක්කව උඩට ගෙනාගත්තා නම් හරි. නෑ දැන් නන්නක්කව අපිට වැඩ නෑ. අපි මෙතනින් පැන්න. නෙක කැඩුවා. ඔය උතන තියෙනවා බං කැම් පෙට්ටියක්. ඕකේ තියෙනවා යතුරුක්. හරිද? ඔය යතුරු ගත්තා අපි පැන්න. නන්නක්ක නෑ. නන්නක්ක පේන්නේ නෑ. නන්නක්ක පේන්නේ නෑ. අපි සීපේ උඩ තට්ටුවට යන්. නන්නක්ක පේන්නේ නෑ. හරිද? ඉතින් මචං මේකේ කිඹුල කැම්පයින් එකක් තියෙනවා. ඒක මං ගේන්න. ඒක පොඩ්ඩක් දිගයි. හරිද? ඒක මං ගැහුවා. මං කිව්වේ ගේම් ප්ලේ එක එන දිග වෙයි. මං ඒ මොකක්ද ගොම් වැඩක් කරේ. මං එන ගොම් වැඩක් කරේ. මේ කැම් පෙට්ටිය දාලා පයින්න ඕනේ. කැම් පෙට්ටිය දාන්න නැතුව ගුණාගේ මං කැම් පෙට්ටියත් අතේ ඉතින් පෑන්න. ඉතින් මචං මම වගේ මොලේ ලබා ගන්න ඔයත් ආසද? ඒ හින්දා channel එක subscribe කරන්න. හරිද? ඔන්න දැම්ම පෑන්න. අටෝ මුකුත් තුන්නේ නෑ බා. අනේ බං ආය යන්න ඕනේ. දැන් වීඩියෝ එකක් තන දෙක්කනවා මේ කමන්නේ අපි සැලෙන්නේ නෑ. එහෙම මචං කෙටි වීඩියෝ දාලා බෑනේ. විනාඩි 10කටවත් දාන්න ඕනේ වීඩියෝ. මෙන්න මෙතන පල්ලෙහෙට දාන්න. තොකොන්න මචං යතුරු එන්න ඕනේ. හරිද? මං කිව්වේ යතුරා. කෙලින්ම තියෙන පයින්න. දැන් ඉතින් නන්නක්කාගේ අපිට යන්නේ. නන්නක්කාවන් නැත අපි වෙන්න මේ ගේට්ටුවෙන් පයින්නවා. පයින්නවා කිව්වොත් පයින්නවා. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මං යනවා. හරිද? ගොඩකින් යනවා මං ඉන්නේ මේ. හරිද? යනග මං ඉන්නේ යනග. ඉතින් මචං මං channel එකේ logo එකත් වෙනස් කරා මං යනවා. ටටා see you.